මීළඟට මා සූදානම් වන්නේ සිකුරු හිමි තුලා රාශියෙන් උපන් ඔබගේ ගති ලක්ෂණ කෙසේද කියා දැන ගැනීම සඳහායි. එසේනම් අප යොමු යමු කාල වේලාව ඉක්ම යන නිසා එක් ලක්ෂණයකට කෙටි කාලයක් තමයි මා ලබා ගන්නේ. සාමාන්‍යයෙන් පලාපල ප්‍රකාශ කිරීමේදී මේක අපි කියන්නේ මහා සාගරය වගේ දෙයක් තමයි මේ ජ්‍යොතිෂය කියන්නේ. පලාපල කියන්නේ නිර්මාණය කරන්නට තව අපි කියන්නේ දැන් පාර හදන්න තව පාරවල් හදන්න තියෙනවා නේද? ඒ වගේ තමයි පලාපල කියනකොට අපිට විශේෂයෙන්ම කැඩපතක් වගේ පෙනී යනවා ඉදිරි කාලය. ඉතින් සියල්ල ප්‍රකාශ කරන්න හැකි කාලයක් එක. ඒ නිසා මා දැන් යොමු වෙනවා මෙතෙන් සිට ඉදිරියට තුලා ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවයි මෙතෙන් සිට ඉදිරියට මේ ගෙනහැර දැක්වීම. අපි බලමු මේ තුලා ලග්නයෙන් උපන් ඔබගේ මේ වර්ෂය ඔබට කෙසේ වේද කියලා 2026 නව වර්ෂයේ තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්න භාවයේ හිස්ව පවතිනවා, දෙවැන්න හිස්ව පවතිනවා, තුන්වැන්නේ සිකුරු රවි කුජ බුධ කියන ග්‍රහයන් හතර දෙනා තැන්පත් වෙනවා, හතරවැන්න හිස්ව පවතිනවා, කේන්ද්‍රයේ පස්වැන්නේ රාහු තැන්පත් වෙනවා, හයවැන්නේ සෙනසුරු තැන්පත් වෙනවා, කේන්ද්‍රයේ අටවැන්නේ සඳු තැන්පත් වෙනවා, නවවැන්නේ ගුරු තැන්පත් වෙනවා, අයස්ථානයේ කේතු තැන්පත් වෙනවා. මේ ආදී වශයෙන් තමයි ග්‍රහචාරය ඔබගේ සිත් විරා තිබෙන්නේ. ඉතින් ඔබටත් මේ වර්ෂයේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ පසුගිය කාලේ දැන් ඔබගේ රාහු කේන්ද්‍රයේ පස්වැන්නේ තැන්පත් වෙනවා. ඉගෙන ගන්නා වයස් කාණ්ඩවල දරුවෝ ඉන්නවා නම් මේ රාහුගේ තියෙන ග්‍රහ පිහිටීම් ග්‍රහ බලයට අනුව විශේෂයෙන්ම රාහුගේ තියෙන පිහිටීමට අනුව පෙනී යන පරිදි තරමක බාධා වීමක් අභිහිර වීමක් ඔබට ගෙන දීමේ හැකියාවක් පවතිනවා. රැකී රක්ෂාවක් කරන වැඩි වයසේ අය නම් ධන දාන්න භෞගෝලික සම්පති ගැන ඔබට සුබ කාලයක් ඉදිරියේදී උදා වෙනවා. තම සහකරු හේතුවෙන් තමාගේ කියන්නේ විවාහක සහකරුගේ පැහැදිලි දියුණුවක් දකින්නට පුළුවන්. අපි කියන්නේ ටිකක් පිස්සු වැඩ කර හිටපු කෙනෙක් නම් හිතලම හැදින කාලයක් කියලා ඔබ සතුටු විය හැකි කාලයක් විදිහට හඳුනන්නත් පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා තමාටද ඒ වයින් ප්‍රයෝජනක් වෙනවා. නේද? දැන් තමාගේ පුරුෂයා හෝ වේවා තමාගේ බිරිඳ හෝ වේවා. එතකොට ඔහු දියුණු වෙනවා කියන්නේ ඔබ නිකම්ම දියුණු වෙනවා කියන එක තමයි. එතකොට මේ කාලයේදී කාලයක් තිස්සේ බලාපොරොත්තු සිටිනා වූ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු මුදුන්පත් කළ ගැනීමට හැකියාව උදා වෙන කාලයක්. ඉතින් සහෝදරයන් හේතුවෙන් නිතරම ඔබට සහෝදරියගේ කටයුතු වල රැඳෙන්නට වෙනවා. ඔවුන් වෙනුවෙන් සොයා බලන්නට වෙනවා. ඔවුන් වෙනුවෙන් අපි කියන්නේ කතා කරන්නට යන්නට වෙනවා. ඔවුන් එක්ක කතා කරන්නට ගිහිල්ලා ඔබගේ හිතමනාප වෙන දේවලු සිද්ධ වෙන්නට පුළුවන් මේ වර්ෂය තුල. අමනාප වීම, සුළු අමනාප වීම නිතර ගෙන දීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ප්‍රීති උත්සව නිතර අපි කියන්නේ විනෝද චාරිකා, විනෝද ගමන් ඒ වගේ දේවල් වල නිරත වෙන්නට පුළුවන්. සතුටෙන් සෞභාග්‍යයෙන් යුතුව කාලය ගත කරන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේ තුලා ලග්නයෙන් උපන් ඔබට ඉදිරි වර්ෂයේදී. ඉතින් ගොඩක් වෙලාවට කරගෙන පැමිණි කටයුතු ඔබට මේ කාලෙදී කියන්නේ ඔබ කාලයක් තිස්සේ කරගෙන එනවා. නමුත් අවශ්‍ය දේ අර කලට වෙලාවටම ඔබටත් අර පෙර ලග්නයක් ගැන සඳහන් කරා. ඒ වගේම අවශ්‍ය දේ ටිකක් පරක්කු වෙලා තමයි වෙන්නේ. නමුත් කෙසේ හෝ වෙනවා මේ වර්ෂයේදී ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට බොහොම කාලයක් වෙනවා. ඉතින් මේ කාලයේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඉගෙන ගන්නා වයසේ දරුවන් අලුත් රැකියාවල් අත්හදා බලන අය නේද? විශාල මුදල් වියදම් කරලා ලාභ අපේක්ෂාවෙන් ඉන්න අය දෙවරක් පොඩ්ඩක් එකවරම ලොකු විශාල මුදල් යොදවන්න නැතුව ක්‍රමක්‍රමයෙන් එවන් වූ ව්‍යාපාර වලින් එවන් යොමු කරන්න ඕනේ. නමුත් ඔබට මේ කාලේ බුද්ධිමත් වුණොත් ධන දාන්නේ වර්ධනය කර ගන්න පුළුවන්. වගා කටයුතු වෙලෙන ධම්මාදී සියලුම අංශ වලින් දියුණුවක් අපේක්ෂා කර ගන්නට පුළුවන්. යාන වාහන මිලදී ගැනීම, ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල්, විවිධ ව්‍යාපාරවල කොටස් මිලට ගැනීම මේ වගේ දේවල් ඔබට මේ කාලෙදී සාර්ථක ලෙස සිදු කර ගැනීමට හැකියාව පවතින බව මතක් කර සිටිනවා. ඉතින් සෞන්දර්ය අංශවල ඉගෙනීම් කරන අයට විශේෂයෙන්ම මේ කාලය බෙහෙවින්ම හොඳයි. ඒ වගේ ගුරු වෘත්තියේ දෙන අයට එහෙම නැත්නම් ඒ රංගායතනයන්, කලායතනයන් පවත්වන අයටත් මේ කාලයේදී බොහොම හොඳයි. ඊට පස්සේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියුත් වෙන අය ඉන්නවා නම් තුලා ලග්නේ මේ වර්ෂයේදී සමාගයේ පාඩු පිට දූපු ආයතනයක් නම් වහවහ ක්‍රියාත්මක වන පරිදි ඔබගේ දියුණුව පිළිසම කිසිම බිය විය යුතු නැහැ. මේ වර්ෂය ඔබට ඉතාම සුබ වර්ෂයක් විදිහට දන්නන්නට පුළුවන්. ඔබට විශේෂයෙන්ම මුත්‍රාශය ආශ්‍රිත ඇතිවෙනා වූ රෝග, මුත්‍රා ගල් හට ගැනීම, ධන හිස් තුනටි ආශ්‍රිත රෝගාබාධ විශේෂයෙන්ම ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. ඉතින් ඔබට සුබ දවස් විදිහට අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා වගේ දින වෙන් කරන්නට පුළුවන්. ඔබට සුබ වර්ණය ලෙස සමානද සුබ දවස් ලෙස අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ලෙස දක්වන්නට පුළුවන්.
එතකොට ඔබට සුදුසු වර්ණය සුදු වර්ණය කියලා දැක්කෙනවා. අංක 6 මැණික් වර්ගය තමයි දියමන්ති සහ සුදු මැණික් කියන වර්ග හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේවා මේ පලාපල ඉදිරිපත් කරේ ඔබටත් පොදු පලාපලයක්. මේවා ඔබගේ ග්‍රහමාරු වීම ආදී වශයෙන් තත්ත්වයන් මත යම් යම් කිසි වෙනස්කම් වෙන්නට පුළුවන්. ඉතින් තුලා ලග්නයේ උපන් අය පොඩ්ඩක් ඔය ශරීර අලංකරණයට බාහිර ස්වරූපයට එහෙම ටිකක් උනන්දු වෙන අය නේද? සාමාන්‍යයෙන් ගෙදර ඉන්න වෙලාවට උනත් හොඳ මේකප් එකක් දාගෙන තමයි අනිත්‍ය කවුරු හරි ඉන්න දන්නේ නැහැ කියලා හිතන කොටසක් තමයි ගොඩක් වෙලාවට මේ තුලා ලග්නයෙන් උපදින අය. එතකොට අර කාලය ගත කිරීමේදී බොහොම විනෝදයෙන් විවේකයෙන් ඉන්නට අවශ්‍ය ලග්නයක් තමයි මේ තුලා ලග්නේ. සැරවැර කිරීම මේ වගේ දේවල් වලට කැමැත්තක් නැහැ. යටහත් වීම වගේ දේවල් වලට කැමැත්තක් දක්වන ලක්ෂණයක් තමයි. ඉතින් ඔය කියපු ගති ලක්ෂණ සමග ඔබ බුද්ධිමත් ඔබගේ 2026 නව වර්ෂයේ මා මේ ඉදිරිපත් කරන ලබු පලාපලද උපයෝග කරගනිමින් සාර්ථක කරගන්න හැටියට මතක් කර සිටිනවා.